පුවත් ලාද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. සමාජ මාධ්‍ය තුළ අතිශයින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සම්බන්ධයෙන්ුයි මේ පුවත. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ සම පැහැපත් කරන ආලේපන ව්‍යාපාරය සම්බන්ධ කතාබහ නැවතත් මතුවී තිබෙන්නේ ඇය මුදල් විශුද්ධ කරන නඩුවක චෝදනාවකට ලක්ව ඇති හේයින්. ඊයේ අධිකරණයේදී මේ ගැන නැවත සලකා බැලුණ අතර පියුමි හංසමාලි විසින් ඉතා අඩු මුදලකට මිලදී ගන්නා ලද සම පැහැපත් කරන ආලේපන වර්ග ඉතා ඉහළ ලාභයක් ලබාගෙන අලෙවි කර ඇති බවට එහිදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය සිදු කළ විමර්ශන අනුව කරුණු හෙළිවුවා. ඇය ක්‍රීම් වර්ග අලෙවි කරන දේශීය ආයතන දෙකකින් රුපියල් 2000, 3000, 5000 හා 6000ක මුදලකට මිලදීගෙන ඒවා නැවත ඇගේ සන්නාමය යටතේ ඇසුරුම් කර ඇති බව ආයතන දෙකෙහි සේවකයන් දන්වා ඇති අතර රුපියල් 28000 සිට 33000ක් දක්වා මිල ගණන් යටතේ ඒවා අලෙවි කර ඇත්තේ. සමාජ මාධ්‍ය තුළ මිලියන ගණන් සමාජිකයන් පිරිවරාගෙන සිටින පියුමිට රටින් ගෙන්නූ ක්‍රීම් කියමින් පියුමි ස්කින් නමින් මෙම ආලේපන විකුණා ගැනීමේ ශක්‍යතාවයක් ඇති නමුත් මෙම ව්‍යාපාරික මොඩලය ඔස්සේ ඇය විශාල වශයෙන් ක්‍රීම් විකුණාගෙන තිබේද යන්න මෙම විමර්ශනයේදී සැකමතු වී තිබෙනවා. එම ව්‍යාපාරයේ විශාල අලෙවියක් සිදු කර තමා රුපියල් 35000 බැගින් ක්‍රීම් පැක් 25000ක් අලෙවි කළ බව ඇය පෙරදී පැවසුවා. ඒ ආශ්‍රිත බිල් පොහොර මළු ගණනාවක දමාගෙන තමා CIDයට පෙන්වන්නට රැගෙන ආ බවත් එහිදී ඇය පැවසුවා. ඒ අනුවේ බිල්පත් අඩංගු ලිපිගොනුද ඇය වාහනේ ඩිකිය හැර මාධ්‍යවේදීන්ගේ කැමරාවට යොමු කළා. කෙසේ වෙතත් ඇයට එදින CIDයේ ප්‍රශ්න කිරීමක් නොකෙරුණ අතර ඇය එතනින් ගියේ තමා ඊළඟට ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන පෙන්වන බව කියමින්. කෙසේ වෙතත් ලොලියා යන සමාගම යටතේ පියුමි ස්කින් නමින් ඇයගේ සම සුදු කරන ක්‍රීම් වර්ග ඇතුළු නිෂ්පාදන බෙදාහැරින් කළ කුරිය සේවා ආයතන දෙකක් ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී ඇගේ ක්‍රීම් පැක් අලෙවි වූයේ 3500 පමණ ප්‍රමාණයක් පමණක් බව පවසා ඊට අදාළ රිසිට් පත් ඉදිරිපත් කර ඇති අතර ඇය පවසා තිබූ 25000 ගණනකට වඩා බෙහෙවින්ම අඩු ප්‍රමාණයකුයි අලෙවි කොට ඇත්තේ. ඒ අනුවෙම ක්‍රීම් අලෙවියෙන් තමා රුපියල් කෝටි 87ක් උපයාගත් බව පියුමි කියා තිබුණත් දෙන් හෙළිවන්නේ පියුමිගේ එකම ආදායම ලෙස සඳහන් කළ ව්‍යාපාරයේ ක්‍රීම් අලෙවියෙන් ඇය උපයා ඇත්තේ කෝටි 12ක් පමණක් බවයි. ඒ වසර කිහිපයක ආදායම පමණක් වන අතර ලාභය නොවේ. පියුමිබින් ඉහත පවසා තිබුණේ දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයාගෙන ඇති බව. මේ ව්‍යාපාරයෙන් ලද ආදායම් වලින් ඇය රුපියල් ලක්ෂ 700කට අධික වටිනාකමක් ඇති සුකෝපභෝගී ජීප් රථයක් හා රුපියල් ලක්ෂ 280කට අධික වටිනා මෝටර් රථයක්ද මිලදීගෙන ඇති බවත් කොළඹ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 1400කට අධික වටිනා නිවසක් දැය මිලටගත් බවත් පවසා තිබුණා. කෙසේ වෙතත් ඇය විසින් සත්‍ය වශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලෙවියෙන්ම මුදල් උපයාගෙන ඇතිද යන්න ප්‍රහෙලිකාවක් වී තිබෙනවා. සෑම විටම මාධ්‍ය වෙතද තමාට වරදක් නැති බව පවසන පියුමි සම්බන්ධයෙන් මේ වන විට විශේෂ අනාවරණයක් හෙළිව තිබෙනවා. පියුමි හංසමාලි නැමැත්තිය පදිංචි කොළඹ 7 වෝඩ් පෙදෙසේ නිවසට ගියත් පදිංචි නිවස සම්බන්ධයෙන් කිසිදු ව්‍යාපාරික ලේඛනයක් ඇය සතුව තිබී නැහැ. එවැනි ලේඛනයක් සොයා ගැනීමට නොහැකි වූ බවත් අධිකරණයේදී පවසා තිබෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මේ අතරවාරයේ රුපියල් කෝටි 6ක පමණ කුෂ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගේ නමට ලියාපදිංචි කරන ලද BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් 1 ජූලි 5 වෙනිදා පොලිස් භාරයට ගෙන තිබුණා. කෙසේ නමුත් මේ වන විට දිගින් දිගටම තම හිටපු පෙම්වතියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා වන ප්‍රගීත් හඬ අවදි කොට තිබෙනවා. පහුගිය මාස කිහිපයේම පියුමිගේ බැංකු ගනුදෙනු එයා කරපු ප්‍රකාශ හැමදේමත් එක්ක ගොඩක් දේවල් අනාවරණය වෙලා ඉවරයි. ඉතින් ඇත්තටම යා මේ වෙද්දී වරදක් කරලා නැහැ කියන තැනයි මං ඉන්නේ. ඒ වෙලාවත් දිගින් දිගට මේ වගේ මඩ යාට ගහන්නේ සමහර විට යා ගැහණියක් වෙලා ඉතා ශක්තිමත් ජීවිතයට මුහුණ දෙන හින්දා වෙන්නේ නැති. අපි දෙන්නගේ සම්බන්ධයටත් ගොඩක් අය ගොඩක් කතන්දර කිව්වා. අපි දෙන්න එකට ඉන්න එකක් නැහැ කියලාත් කිව්වා. හැබැයි කොච්චර ප්‍රශ්න ඇති වුණත් මං තවමත් එයත් එක්ක ඉන්නවා. මං තාම යාට ආදරේ.
මේ වෙද්දී එයාට ආදායම් එන්නේ මොන මාර්ගවලින්ද? එයා මේ රජයට ගෙවන බදු කොච්චරක්ද? හැම මූල්‍ය ගනුදෙනුවක් ගැනම වාර්තාවක් සකස් කරමින් ඉන්නේ. ඉතින් එයා වැරදි නම් ඒ දේවල් ඒ විදිහට ඔප්පු වේවි. හරි දුක් මහන්සියෙන් කොච්චර ගේමක් ගහන ගැහණියක්ද කියලා මම පියුමිව මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. එයා හොඳ අම්මා කෙනෙක්. හොඳ දුවෙක්. ඒ විතරක් නෙවෙයි එයා හරිම සංවේදී කෙනෙක්. පාරේ වැටිලා ඉන්න ඕනම කෙනෙක්ට දෙපාරක් හිතන්න නැතුව උදව් කරන්න එයා ඉදිරිපත් වෙන කෙනෙක්. එයා විකුණන හැම නිෂ්පාදනයක්ම මමත් පාවිච්චි කරනවා. ඒක අපේ රසක රසකාවිය දන්නවා. ඒ දේවල් ගුණාත්මක නැත්තම් හරි ප්‍රමිතියකින් නැත්තම් මේ වෙද්දී හැදෙන්න තියෙන හැම ලෙඩක්ම මටත් හැදෙන්න ඕනේ. පියුමිටත් හැදෙන්න ඕනේ. අපි හරි වගකීමකින් යුතුවයි මේ දේවල් බෙදා හරින්නේ. කොරියා ආයතන සම්බන්ධ කරගෙන හරි පිළිවෙලකට සැලසුමකට අනුව තමයි පියුමි හැම දෙයක්ම කරන්නේ. එයා එහෙම ආවට ගියාට දේවල් කරන කෙනෙක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔපුටා ගැනීම අවසానයි. මේ වන විට පියුමි විසින් උපයන ලද මුදලට වඩා ඇය විසින් ගත්ත අය කියන වාහන ගෙවල් වලට විශාල මුදලක් වැය වී ඇති බැවින් ඇය විසින් අපරාධ පරීක්ෂණය සඳහා ගෙන එන්නට ඇත්තේ කූට ලේඛනද යන්න ගැනද මේ වන විට සැකයක් මතුව තිබෙනවා. පියුමි හංසමාලිගේ ආයතනයේ ලියාපදිංචි කර තිබුණද ආලේපන මෙරට ලියාපදිංචි කර තිබුණේද නැති නිසාවෙන් සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ගැටලුවකටද ඇය මුහුණ පා සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පියුමි මින්නිහත පවසා තිබුණේ දිනකට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් උපයා ගන්නා බවයි. කෙසේ නමුත් ඇය විසින් සත්‍ය වශයෙන්ම මෙම ක්‍රීම් වර්ග අලවියෙන්ම මුදල් උපයාගෙන ඇතිද යන්න මේ වන විට ප්‍රහෙලිකාවක්. දිගින් දිගටම මේ නඩු චෝදනාවට ලක්වුණු පියුමි ඉතා උනන්දුවෙන් මීට සහභාගී වන අතර ඇය සෑම විටම මාධ්‍ය වෙත පවසන්නේ තමාට වරදක් නැති බවටයි. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.